ආයිබෝන් වල හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට measuring spoons සහ measuring cups ගැන නිවැරදි අවබෝධයක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපි කේක් බේක් කරනකොට විතරක් නෙමෙයි ඔයාලා කෑම උයනකොටත් මේ measuring spoons සහ measuring cups කියන දේවල් ගොඩාක්ම වැදගත් වෙනවා. ඉතින් ඔයාලා හරියට මේ measuring cups වලින් සහ measuring spoons වලින් ඔයාලට අවශ්‍ය ingredient එක මනලා ගත්තේ නැත්නම් ඔයාලා හදන රෙසිපි එක ගොඩාක් දුරට වැරදෙනවා. ඉතින් මේ measuring cups, measuring spoons එක එක පාට වලින් එක එක හැඩ වලින් එනවා. ඉතින් ඒ ඕනම එකක් ඔයාලා ගත්තට ගැටලුවක් නැහැ. මොකද ඒ අදාළ කප් එකේ ඒ කප් එකට අදාළ ප්‍රමාණය සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම එදිනෙදා ඔයාලා කුස්සිය වැඩ කරනකොට තේ හැන්දකින් එකක් ගන්න කිව්වහම ඔයාලා මෙන්න මේ වගේ තේ හැන්දකින් එකක්ද ගන්නෙ. මේස හැන්දකින් එකක් ගන්න කිව්වහම ඔයාලා මෙන්න මේ මේස හැන්දෙන් එකක්ද ගන්නෙ. එහෙමත් නැත්නම් කෝප්පයක් ගන්න කිව්වොත් ඔයාලා මේ තේ බොන කෝප්පෙන් එකක්ද ගන්නෙ. ඉතින් ඔයාලා මේ විදියට මෙච්චර කල් කරා නම් ඒක වැරදි. ඉතින් ඔයාලා කිචන් එකේ වැඩ කරනකොට මේ measuring spoons සහ measuring cups හරියට අඳුන ගන්න ඕනේ. ඉතින් ඔයාලා හරියට මේ තේ හැඳි මේස හැඳි කෝප්ප විදියට ගන්නව නම් මෙන්න මේ measuring spoon set එක සහ මෙන්න මේ measuring cup set එක තමයි භාවිතා කරන්න ඕනේ. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් කුස්සියේ භාවිතා කරන තේ හැඳි මේස හැඳි කෝප්ප මේ සඳහා භාවිතා කරන්න එපා. ඉතින් එතකොට තමයි ඔයාගේ රෙසිපි එක වරදින්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙනවා නිවැරදිව කොහොමද තේ හැඳි මේස හැඳි කෝප්ප අපි මැනගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි බලමු measuring spoons. ඉතින් මේ වගේ විවිධ හැඩවලින් ඔයාලට measuring spoons වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ measuring spoons වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි මේස හැන්ද, ඊළඟට තේ හැන්ද, ඊළඟට තේ හැඳි භාගය, ඊළඟට තේ හැඳි කාල. ඒත් එක්කම මේ හැඳිවල මිලිලීටර් වලිනුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හැඳි වලින් ඔයාලට වියලි ද්‍රව්‍ය සහ දියරමය ද්‍රව්‍ය දෙකම මැන ගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි කියමු ඔයාට කවුරු හරි කිව්වා කියලා සීනි මේස හැන්දක් ගන්න කියලා. එතකොට ඔයා කොහොමද සීනි මේස හැන්ද ගන්නෙ? ඉතින් මේ මේස හැන්ද යූස් කරලා ඔයා සීනි ටික අරගෙන ඊට පස්සේ ඇඟිල්ලෙන් හරි පිහියකින් හරි මෙන්න මේ විදියට වැඩිපුර කොටස ඔයාලා අයින් කරන්න ඕනේ. මෙන්න මෙතනදී තමයි ඔයාලට හරියටම සීනි මේස හැන්දක් කියලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ විදියට මේස හැන්දට පුරවලා ගත්තොත් මේක මේස හැන්දක් වෙන්නේ නැහැ. මේක මේස හැන්දකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම කලින් පෙන්නපු විදියට මේස හැන්දට ඔයා සීනි ටික අරගෙන ඇඟිල්ලෙන් හරි පිහිතුඩකින් හරි මෙන්න මේ විදියට මේක ලෙවල් කරලා තමයි ගන්න ඕනේ. එතකොට තමයි මෙතන හරියට සීනි මේස හැන්දක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ හැඳි වලින් ඔයාලට දියර ಜಾති මැන ගන්නත් පුළුවන්. ඉතින් මිලිලීටර් වලින් තියෙනවනේ. ඉතින් කවුරු හරි ඔයාට කිව්වොත් කිරි මේස හැන්දක් ගන්න. එහෙම නැත්නම් මිලිලීටර් 15ක් ගන්න කිව්වොත් මෙන්න මේ මේස හැන්දට තමයි ඔයාලා කිරි පුරවන්න ඕනේ. මේ වගේ මේ හැන්දේ කටේ ප්‍රමාණයට විතරක් පුරව ගන්න. ඉතින් මේ විදියට ඔයාලට measuring spoons භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම අපි ඊළඟට බලමු measuring cups. ඉතින් measuring cups කියන්නේ මේ වගේ දේවල්. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ සීනි කෝප්ප භාගයක් පුරව ගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ළඟ තියෙන කෝප්ප භාගයේ measuring cup එක. ඉතින් මේ විදියට මම සම්පූර්ණ කෝප්පෙම පිරෙන්න සීනි දා ගන්නවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදියට මේක භාවිතා කළොත් මේ මෙෂර්මන්ට් එක වැරදි. ඉතින් මේකේ සීනි කෝප්ප භාගයකට වඩා තියෙනවා. අපි මේක ලෙවල් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ඇඟිල්ලෙන් හරි පිහියෙන් හරි මේ වගේ ස්පැචුලා එකකින් හරි මේක මෙන්න මේ විදියට ලෙවල් කරන්න ඕනේ. එතකොට තමයි අපිට හරියටම සීනි කෝප්ප භාගයක් ලැබෙන්නේ. ඉතින් මේක තමයි හරි මෙෂර්මන්ට් එක. ඔයාලා රෙසිපි එකකට භාවිතා කරනවා නම් මේ විදියට ලෙවල් කරලා භාවිතා කරන්න. ඊට පස්සේ කිරි කෝප්ප භාගයක් ගන්න කියලා කිව්වොත් ඔයාලට ඒ කෝප්ප භාගේ කප් එකම අරගෙන මේ වගේ කිරි ටික කප් එකේ කට ළඟටම පිරෙන්න ගන්න. ඉතින් මේ විදියට තමයි හරියට ඔයාලා ලික්විඩ් එකක් මෙෂර් කරගන්නේ. මීට වඩා ඉතිරිලා යන්න දාන්න එපා.
ඉතින් මේ මෙෂරින් කප්ස් වලත් ඔයාලට මිලිලීටර් වලින් තියෙනවා. ඒ කියන්නේ වියලි ද්‍රව්‍ය සහ දියරමය ද්‍රව්‍ය දෙකම ඔයාලට මැනගන්න පුළුවන්. කෝප්ප භාගයක් ගන්න කිව්වත් ඔයාට මේ කෝප්ප භාගයේ කප් එක යූස් කරන්න පුළුවන්. මිලිලීටර් 125ක් ගන්න කිව්වත් ඔයාට මේ කෝප්ප භාගයේ කප් එක යූස් කරන්න පුළුවන්. තවත් විදිහකට අපි හිතමු රෙසිපි එකක ඔයාට කියනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ක් ගන්න කියලා. එතකොට මේ හතරෙන් එකේ කප් එක තමයි ඔයා භාවිතා කරන්න ඕනේ. ඒත් එක්කම ඒ රෙසිපි එකේ අපි කියමු ඔයාට කියනවා කියලා සීනි කෝප්ප හතරෙන් එකක් ගන්න කියලා. එතකොටත් ඔයා මෙන්න මේ කප් එකම තමයි යූස් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ මිනුම් ගැන අදහසක් එන්නේ නැති කියලා. ඉතින් හරිම ලේසි මේ හැම කප් එකකම ස්පූන් එකකම ඒ අදාළ ප්‍රමාණය ගහලා තියෙනවා. ඉතින් ඔයාලා මම කලින් කිව්ව විදියට කප් එකෙන් හරි ස්පූන් එකෙන් හරි සම්පූර්ණයෙන් එකක් පුරවලා මේ වගේ හොඳට ලෙවල් කරලා ගන්න. ඉතින් මේක තමයි අපි කප් සහ ස්පූන්ස් භාවිතා කරනකොට ඒවායෙන් ඉන්ග්‍රීඩියන්ට් මැන ගන්න හරිම විදිය. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලා සාමාන්‍යයෙන් බටර් කේක් එකක්, රිබන් කේක් එකක්, ඒ වගේම වෙන ඕනම කෑමක් හදනවා නම් මෙන්න මේ මෙෂරින් ස්පූන් සහ මෙන්න මේ මෙෂරින් කප්ස් භාවිතා කරලා අදාළ ඉන්ග්‍රීඩියන්ට්ස් මැනගන්න. එතකොට ඔයාලට ඒ රෙසිපි එක නිවැරදිව හදාගන්න පුළුවන්. ඒත් එක්කම වෙළඳපොලේ ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ මෙෂරින් කප්. ඉතින් මේ වගේ මෙෂරින් කප් අපි භාවිතා කරන්නේ ලික්විඩ් මෙෂර් කරගන්න විතරයි. ඉතින් මේකේ තියෙනවා මිලිලීටර් 100, 200, 300, 400, 500. ඉතින් මේ විදියට ඔයාලට මේ වගේ මෙෂරින් කප් එකක් යූස් කරන්නත් පුළුවන් දියර ද්‍රව්‍ය මැනගන්න. ඒත් එක්කම මේ chart එකේ මම සඳහන් කරලා තියෙනවා 1 කප් කියන්නේ මිලිලීටර් කීයද, half කප් කියන්නේ මිලිලීටර් කීයද, ඒ විදියට ඔයාලට අවශ්‍ය හැම මිනුමක්ම. ඉතින් ඊට පස්සේ මම විශ්වාස කරනවා මගෙන් අහන එකක් නැහැ 1 ටීස්පූන් කියන්නේ මිලිලීටර් කීයද, 1 කප් කියන්නේ මිලිලීටර් කීයද කියලා. ඉතින් මේ chart එක බලලා ඔයාලට ඒ දේ හොඳින් වටහා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මෙෂරින් කප් සහ මෙෂරින් ස්පූන්ස් වලින් ඔයාලා කොහොමද හරියට ඉන්ග්‍රීඩියන්ට්ස් මැනගන්නේ කියලා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. තවමත් Cake and Shapes YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ දේවල් නොදන්න අයට ඉගෙන ගන්න වීඩියෝ එක share කරන්න. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.